ආයිබෝවන්. අද මම ඔයාලට ගෙනාවේ ටිකක් පුදුම හිතෙන වීඩියෝ එකක්. පල්ලියක් ඇතුලේ කොහොමද මේ වගේ වතුර කරාමයක් තියෙන්නේ? ඉතින් මේ පල්ලිය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ හාස්කම් පිරුණු ළිඳක් හින්දා. ඉස්සර කාලේ දවසක ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1256 දී මෙතන තිබ්බ ළිඳක් පිට අරගල්ලා තියෙනවා. ඒ පිට අරගල්පු වතුරත් එක්ක මරියතුමියගේ රූපයක් පාවෙලා ඇවිල්ලා තියෙනවා. ගලින් නිමවුණු රූපයක් වතුර මත පාවීම එදා හැමෝම පුදුම කළ හාස්කමක් වුණා. ඉතින් මේ ටැප් එකෙන් එන්නේ එදා මරියතුමියගේ රූපේ පාවෙලා ආපු ඒ ළිඳේ වතුරම තමයි. මේ වතුර බිව්වහම අපිට තියෙන ලෙඩ රෝග සුව කරන විශේෂ බලයක් තියෙනවා. ඉතින් ඔයාත් රෝමෙට ආවොත් මෙතනට එන්න අමතක කරන්න එපා.